ඒ නිසා මගේ අම්මේ තාත්තේ රට බේර ගන්න කියලා කෑ ගහනවා නෙමෙයි. ඔබට දැනෙන වේදනාව, ඔබගේ දරුවන්ට දැනෙන වේදනාව, ඔබගේ සහෝදර සහෝදරියන්ට දැනෙන වේදනාව අපිට ඒ ආකාරයෙන්ම දැනෙනවා මේ රට ගැන. ඒ නිසායි හතරවට යනකොට මේ විදිහට ජනතාව ඒකරාශී වෙන්නේ. ඒ එකතු වෙන ජනතාවගෙන් කියන්නේ කදේයි මහින්ද රාජපක්ෂ නතර කරපු දෙනින් මේ රටේ සංවර්ධනය ආරම්භ කරලා තමයි නගරයයි රටයි සංවර්ධන ක්‍රියාදාමය ආරම්භ කරන්න නාමල් ඔයා රට බාර ගන්න කියලා පමණයි මේ ගම්වල ගියාම ජනතාව පොරකාලා කියන්නේ. ඒක එයා කරනවා මගේ අම්මේ. ඒක හිතේ දෙගිඩියාවක් තියාගන්න බෑ. මේ රටේ පත්තන තරුණ විධායක එකම ජනාධිපතිවරයා. එකම තරුණ විධායක ජනාධිපතිවරයා එයාට උගන්වන්න ඕනේ නෑ. එයා වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ගන්න දන්නවනම්, වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිපදිනවා නම්, මහා සංඝරත්නය ඇසුරු කරනවා නම්, ගමේ බිමේ තත්ත්වය දන්නවනම්, දීවරයාගේ ගොවියා ගැන කියන්න දන්නවනම්, රට ලෝකෙට විවර කරන තාක්ෂණය තුමාණක තියෙනවා නම්, ඒ රාජ්‍ය සම්බන්ධතා තියෙනවා නම් අපිට විශ්වාසයි මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ මේ රට ගොඩ දානවා.